everyone, welcome to Nimari Delala YouTube channel. අද මම මගේ first vlog එකෙම කියන්න යන්නේ මම මොනවාද කරන night time skin care routine එක කියලා. එහෙමනම් එන්න යමු බලන්න මාත් එක්කම. මම මේ බෑන්ඩ් එක අරගෙන මෙන්න මෙහෙම ඔළුවට ඉස්සලම දා ගන්නවා. මුලින්ම අපි අත් දෙක පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ තමයි අපේ face wash එකෙන් අපි මූණ හොදන්න පටන් ගන්නෙ. මේක තමයි මම පාවිච්චි කරන face wash එක. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් උපතින්ම තියෙන්නේ sensitive and combination skin එකක්. ඉතින් මම හරි පරිස්සමෙන් තමයි products පාවිච්චි කරන්නේ. මේක කිසිම ඒ කියන්නේ promote කරන්න එකක් නෙවෙයි. මම personally recommend කරන product එකක්. Spa Ceylon එකේ එන Rambutan and Lotus face wash එක. ඉතින් මේකෙන් ඉස්සල්ලාම මූණ හොදනවා. ඊට පස්සේ තමයි අනිත් steps වලට යන්නේ. පොඩි ප්‍රමාණයක් ගන්නවා. අරගෙන මේ විදිහට අපි මූණ හොද ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ටිෂුස් වලින් තමයි සාමාන්‍යයෙන් මම මූණ පිහද ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ටවල් එකකින් මම පිහදන්නේ මගේ ස්කින් එකට මම ටිෂුස් නිතරම පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ඊට පස්සේ තමයි මම ආසම ස්ටෙප් එක තියෙන්නේ. කියන්නේ හරි සිම්පල්. මෙන්න මේක. ඒ කියන්නේ අපේ ස්කින් එකට අපිට දැන් ඕනි ඇන්ටි ඒජින් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ විටමින් C සීරම් එක. කෝෂා බයි ડોක්ටර් ෂෙරි මේ ප්‍රොඩක්ට් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මම ප්‍රොඩක්ට්ස් දෙකක් මික්ස් එකේ පාවිච්චි කරන්නේ. මේකයි ස්පා සිලෝන් එකයි. ඒකයි මම කිව්වේ මම කිසිම ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේක මෙහෙම අරගෙන ඩ්‍රොප්ස් වගේක් මූණට අපි තියනවා. පොඩි ප්‍රමාණයක් තියන්න ඕනි. තියලා මේක ටිකක් ඇබ්සෝබ් වෙනකන් පොඩි මසාජ් එකක් පොඩ්ඩක් මසාජ් කරනවා මේ විදිහට. මේ විදිහට පොඩ්ඩක් ඇබ්සෝබ් වෙනකන් 5 minutes ඉන්නවා. විනාඩි 5කට පස්සේ මම මේක, ඒ කියන්නේ අපි සීරම් එකක් ඇප්ලයි කරාට පස්සේ මතක තියාගන්න ඕනේ මොයිස්චරයිසර් එකක් අපි යූස් කරන්න ඕනේ. මේක මැට් ෆිනිෂ් මොයිස්චරයිසර් එකක්. ඒක නිසා මේක ඕනම ස්කින් එකකට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන, ඒ කියන්නේ අපි සීරම් එකක් පාවිච්චි කරාට පස්සේ අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනේ. නැත්නම් අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්න ගන්නවා. මෙහෙම අරගෙන මම මේක චුට්ටක් මසාජ් කරනවා. මම පුරුදු වෙලා ඉන්නේ මිනි මසාජ් එකක් මගේ ළඟ තියෙනවා. ඒකෙන් මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති. මෙහෙම අපි මූණ මේ පැත්තට අපි පහක් කරොත් මෙහෙටත් ඒ හා සමානව කරන්න ඕනේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි නෙක් එක, ඒ කියන්නේ ගොඩක් වෙලාට එල්ලා වැටීම් හැම ඒ වලට මේ විදියට මසාජ් කරන්න පුළුවන්. තව දෙයක් අමතක වුණා. ලිප් බාම් එකක් මම නිදා ගන්න කලින් යූස් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති වර්ගයේ ලිප් බාම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපේ ලිප්ස් වලත් මොයිස්චර් ගතිය තියෙන්න ඕනේ. ඔන්න විදිහට තමයි මගේ night time skin care routine එක. ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේක මම personally පාවිච්චි කරන product එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ budget එකට, especially ඔයගොල්ලන්ගේ skin එක අනුව, skin type එක අනුව තමයි ඔයාලා skin care routine එකක් පාවිච්චි කරන්න ඕනේ. මොකද කොච්චර brand තිබුණත් සමහර ඒවා අපේ skin එක irritate වෙන්න බලනවා, allergies එනවා, ඒ වගේ නිසා. ඉතින් අමතක කරන්න එපා නිමාලි දෙල්ලල YouTube channel එක subscribe කරන්න. නැවත සැරයක් ලස්සන vlog එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම good night. Love you.